අද අපි රස චිකන් කරියක් හදමුද? මේ ඔයගලන්ට පේන්නේ ඕන කෙන දේවල්. වෙනම මේ දේවල් දලා ගන්න. සුදු නූලු, ඉඟුරු, කරාබු නැටි, හලදු මුංගු, කුරුඳු, කරපි. ඒ තලාගත්ත ටික මුලින්ම තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඔය ඔයගලන්ට පේන ඉතුරු ඒවා ටික දාලා බෙද ගන්න. මේ දාන පහේ පැදපු කුඩු මිරිස් කහ කුඩු අමු පහ මස් කරි 3-5 ඔක්කොම ඒවා දාලා ටිකක් තෙලේ බෙද ගන්න. බෙදුනහම වතුර ටිකක් එකතු කරගන්න. ලුණු එකතු කරගන්න. දැන් චිකන් කෑලි ටික එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. දැන් තැම්බෙන්න තියන්න. මෙන්න මේ වගේ හොඳින් තම්බා ගන්න. දැන් පේනවනේ රස පාට. දැන් කන්නයි තියෙන්නේ.